ඉඩමක් මොකක් හරි ඔබේ වත්කමක් තියලා බැංකුවෙන් ණයක් ලබා ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයා පරාටේ නීතිය ගැන දැනගන්නම වෙනවා. සාමාන්‍යයෙන් ණය ලබා දෙන්නේ ඇත්තටම බැංකුවල මුදල් නෙවෙයිනේ. බැංකුවලට ගිහිල්ලා වැඩිපුර මුදල් තියෙන මිනිස්සු තමන්ගේ මුදල් ටික තැන්පත් කරනවා. අන්න එහෙම තැන්පත් කරාට පස්සේ ඒ තැන්පත්කරුවන්ගේ මුදල් ටික ආපහු ඉල්ලන ඕනම වෙලාවක ගෙවන්න බැංකුව බැඳලා ඉන්නවා. ඉතින් එහෙනම් මේ තැන්පත්කරුවන්ගේ මුදල් ටික තමයි අර ණයට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ ණය ගෙවන එක කවුරු හරි පැහැර හැරියොත් බැංකුවේ අර තැන්පත්කරුවන්ට ගෙවන්න තියෙන මුදල් ටික ගෙවා ගන්න බැරුව යනවා. අන්න ඒ නිසා පරාටේ නීතිය හරහා හඳුන්වලා දුන්නා. අන්න එහෙම කවුරු හරි ණය නොගෙවා පැහැර හැරියොත් ඒ දේපල ටික උසාවි නියෝග මගින් විකුණලා තමන්ගේ ණය මුදල බැංකුවට අය කරගන්න පුළුවන් කියන එක. මොකද එහෙම නැති වුණොත් එහෙම තැන්පත්කරුවෝ ගිහිල්ලා බැංකුවලට මුදල් දාන්නේ නැතුව යනවා. ඉතින් අන්න ඒ නිසා මේ තැන්පත්කරුවන් ආරක්ෂා කරගන්න බැංකු පද්ධතිය කඩා වැටෙන්න තියෙන ඉඩකඩ අඩු කරන්න තමයි මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ.